හල්ලමයි. ඔන්න මේ කොටසෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග සංඛ්‍යාවක් අඩු කිරීම කොහොමද කරන්න කියලා. මම හිතනවා මේ වෙනකොට මේ කොටස වල බලනකොට අනිවාර්යෙන් ඔයාලා භාග සංඛ්‍යා එකතු කිරීම කියන එක ඒ වීඩියෝ එක බලලා පුළුවන් වෙන ඒ වගේම ඔයාලට අච්චුපොතේ දැන් ගණන් තියෙනවානේ. ඒ ගණන් ටික අනිවාර්යෙන් හදලා එන්න. හරිද? දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ මොන හරි මෙන්න මේ ගණන් හදන්නේ කොහොමද මේ කියලා මේ කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම මේ පොඩක් කමෙන්ට් එක බලලා ඊට පස්සේ ඔයාලට ආයෙත් තව නිකන් තනි වීඩියෝ එකක් මේ පාඩමට අදාළව අරගෙන එන්නම් ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර අරගෙන. හරිද? හරි මම මේ ලේසියෙන්ද ගණන් ටිකක් ලියා ගත්තා. දැන් අපි යන්නේ භාග සංඛ්‍යා අඩු කිරීම. එකතු කිරීම හරි අඩු කිරීම හරි කරනවා නම් භාග සංඛ්‍යාවක අනිවාර්යෙන් බලන්නේ කවුද? යට එක. යට එක මොනවා කියලාද බලන්නේ? සමානද කියලා. කීයක් තියෙන මෙතන 7 මෙතන තියෙන 7 සමාන එහෙනම් මම ගන්නවා කීයද? 1 7ක් ගන්නවා. ඊළඟට සාමාන්‍ය සංඛ්‍යා සුළු කරනවා වගේම ඔයා උඩ ටික සුළු කරලා 5න් 2ක් අඩු කරපුවාම 3යි. මේ හරිම ලේසියනේ. හරි. ඊළඟට එක්කෙනාට යන්න. එයත් සමානයි. හරිද? යට එක බැලුවා යට එක සමානද කියලා බැලුවා 6යි 6 එහෙනම් 1 6ක් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? 5න් 4ක් අඩුනාම 1යි. හරිම ලේසි. හරිද? ඊළඟට චුට්ටක් කේස්. හැබැයි ප්‍රශ්නයක් නෑ. දැන් අපි දන්නවා කොහොමද මේ ගාන හදන්නේ කියලා. හරිද? හරි. බලන්න යට එක්කෙනාව සමානද? සමාන නෑ. එහෙනම් මොකද ඉස්සලාම කරන්න ඕනේ? යට එක්කෙනාව සමාන කරන්න ඕනේ. සමාන කරන්නේ කීයටද? අපි දන්නේ නෑ. හරි. දන්නේ නෑනේ. එහෙනම් අපි මොකද කරන්නේ? කුඩා පොදු ගුණාකාරය හොයන්න. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කීයද? 6 වරක් 5 30යි. හරිද? එහෙනම් අපිට මේක අනිවාර්යයෙන්ම 30ට සමාන කරගන්න පුළුවන්. ඒ කියන්නේ 30 කොටස් වලින් ලියන්න පුළුවන්. ඒක තේරෙනවද? දැන් අපි බලමු මෙයා කොහොමද 30 කොටස් වලින් ලියන්නේ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ගන්නකොට කොහොමද කරන්නේ? 6 30 වෙන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 5න්. යට එක්කෙනා විතරක් ගුණ කරන්න පුළුවන්ද? බෑ. අපි අනිවාර්යෙන් උඩ කෙනාවත් ගුණ කරන්න ඕනේ. එහෙනම් මොකද 6 වරක් 5 30 වෙලා තියෙනවා. එහෙනම් උඩට එන්නේ මොකද? 5 වරක් 5 25යි නියමයි. ඊළඟට අඩු කිරීම දාලා 5 30 වෙන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 6න්. යට එක්කෙනා විතරක් බෑ. උඩ එක්කෙනාවත් ගුණ කරන්න ඕනේ. එතකොට 5 වරක් 6 30යි. 1 වරක් 6 6යි. සමාන විදිහට. බැලුවා යට එක්කෙනා සමානයි නියමයි. හරි. ඊට පස්සේ නම් මොකද කරන්නේ? යට කෙනාව ගන්නවා 25න් 6ක් වඩනම් කියන උත්තරේ 19යි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි භාග අඩු කිරීම අපිට කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ මතක තියාගන්න තියෙන මොකද්ද? භාග සංඛ්‍යා එකතු කරනකොට අඩු කරනකොට අපි බලන්න මොකද්ද? හරය සමානද කියලා. එච්චරයි. හරි. එහෙනම් අපි ඊළඟ කොටසින් බලමු භාග සංඛ්‍යා මේ බෙදීම සහ ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා.